මේ ඔබ දකින්නේ නිකම් ගිනිගන්න නැවක් නෙමෙයි. මේ තමයි 21 වෙනි සියවසේ සමස්ත ලෝකයටම මුහුණ දෙන්න වෙන දැවැන්ත මාර්බුදයේ පළමු පියවර. මේ ගිනිගන්නේ යුක්‍රේනයේ දිගුදුර ඩ්‍රෝන් ප්‍රහාරයකට ලක්වුණු ඉරානයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක්. ඒ සිදුවීමත් එක්ක යුරෝපානු යුද්ධය මැද පෙරදිග යුද්ධයත් එක්ක ඒකාබද්ධ වෙනවා. අද අපේ මේ සොයා බැලීම ඒ ගැන. කැස්පියන් මුහුද කියන්නේ සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවුණු රුසියානු නාවික හමුදා ඒකාධිකාරීත්වයක් තියෙන රුසියාව සහ ඉරානය අතර ආරක්ෂිතම වගේම පහසුම සැපයුම් මාර්ගය. ජුලි 25 වෙනිදා වෙනකම් කිසිම බාධාවකින් තොරව සාමාන්‍ය සැපයුම් වගේම මිලිටරි සැපයුමුත් ඉරානයෙන් රුසියාවටත් රුසියාවෙන් ඉරානයටත් පහසුවෙන් ළඟා වුණා. නමුත් ජුලි 25 වෙනිදා යුක්‍රේනය දිගුදුර ඩ්‍රෝන යානා යොදාගෙන කැස්පියන් මුහුදේ ගමන් කළ ඉරාන භාණ්ඩ ප්‍රවාහන නෞකාවකටත් රුසියානු යුද නෞකාවකටත් ඉන්ධන පහසුකම් වලටත් පහර දෙනවා. යුක්‍රේනය ප්‍රකාශ කරන්නේ රුසියාව වෙත යුදෝපකරණ ප්‍රවාහනය කරමින් තිබූ සම්බාධක පනවන ලද ඉරාන නෞකාවකට පහර දුන් බව. ඒ වගේම යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කරන්නේ ඉරාන රජය විනාශ කළ යුතු බව. අපි මේ සිදුවීම ගැන සරල විශ්ලේෂණයක් කළොත් මේ වෙලාවේදී යුක්‍රේනයට ඇමරිකානු සහ ඊශ්‍රායල සහාය අවශ්‍යයි රුසියාව පරාජය කරන්න. මොකද මේ ගෙවී යන්නේ යුක්‍රේනය යුද පෙරමුණ තුළ දැවැන්ත පරාජයන් ලබමින් පවතින අවස්ථාවක් වගේම ඇමරිකානු සහාය ඉතාම අවම මට්ටමක පවතින අවස්ථාවක්. ඒ නිසා යුද්ධය දිගටම පවත්වාගෙන යන්න ඇමරිකානු සහ ඊශ්‍රායල සහාය යුක්‍රේනයට අවශ්‍යම මොහොතක් තමයි මේ. ඉරානයට එරෙහිව යමක් කළ හැකි බවත් ඉරානයට එරෙහිව නව යුද පෙරමුණක් නිර්මාණය කළ හැකි බවත් තමයි යුක්‍රේනය මේ ප්‍රහාරය හරහා ඔප්පු කිරීමට උත්සාහ කරන බව පේන්න තියෙන්නේ. මෙහි ප්‍රතිප්‍රහාරය බෙහෙවින්ම දරුණුයි. මොකද ඉරානය කියන්නේ යුක්‍රේනයට වඩා යුද ශක්තිය අතින් ගොඩක් බලවත් රටක්. ඉරානයේ බැලස්ටික් මිසයිල වලට සහ දිගුදුර ඩ්‍රෝන යානාවලට යුක්‍රේනයේ ඕනෑම ඉලක්කයක් කරා ළඟා විය හැකියි. අයන් බීම්, අයන් ඩෝම්, ඇරෝ, ඩේවිස් ලිං, පේට්‍රියට්, තාඩ් වගේ එයාර් ඩිෆෙන්ස් ලේයර්ස් 6කින් සමන්විත ඊශ්‍රායල ඉලක්කවලටත් පහර දෙන ඉරානයට එයාර් ඩිෆෙන්ස් හැකියාව ඉතාම අවම යුක්‍රේනයට පහර දෙන එක ඉතාම පහසු දෙයක්. යුක්‍රේනයට ඉරානයත් එක්ක යුද්ධයක පැටලෙන්න අවශ්‍ය නම් ඉරානයේ ෆැටා 1, ෆැටා 2 වගේ හයිපර්සොනික් මිසයිලත් කරන්ටා, සෙජිල්, එමාඩ් වගේ අති තියුණු මිසයිල වලත් රහ ඉක්මනට විඳගන්න පුළුවන් වෙයි. මොකද යුක්‍රේනය පිහිටලා තියෙන්නේ මේ කියපු මිසයිල සේරගෙම මෙහිුම් පරාසය ඇතුළේ. ඒ වගේම ඉරානයට රුසියානු ආරක්ෂාව යටතේ ඉඳමින් සමස්ත කැස්පියන් මුහුදම භාවිතා කරලා නෞකා මාර්ගයේ නොවුන්ගේ ඩ්‍රෝන යානා යුක්‍රේනයේ අභ්‍යන්තරයටම දියත් කරන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් යුක්‍රේනයට කලමුහුදේ මෙවැනි උපක්‍රමයක් භාවිතා කිරීමේ හැකියාවක් නෑ රුසියානු ප්‍රහාර නිසා. බටහිර යේමනයේ හූති පාලනය යටතේ පවතින සනා ජාත්‍යන්තර ගුවන් තොටුපළට යේමනයේ රජයේ හමුදා පහරදීමට ප්‍රතිචාර විදියට මේ වනකට හූති සටන්කාමෙන් සෞදි අරාබියත් එක්ක යුද්ධයක පැටලිලා ඉන්නේ. මොකද යේමන් රජය පාලනය කරන්නේ සෞදි අරාබිය. ඔවුන්ගේ අනුදැනුමකින් තොරව යේමනයේ හමුදා මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් නෑ. සෞදි අරාබිය කියන්නේ ලෝකයේ විශාලතම තෙල් අපනයනය කරන රට. හෝමෝස් සමුද්‍ර සන්ධිය අවහිරවීමෙන් පසු නලමාර්ගයෙන් රතු මුහුද දක්වා ඉන්ධන ප්‍රවාහනය කරලා අලෙවි කිරීමට සෞදි අරාබිය කටයුතු කළා. යුද්ධයත් එක්ක ඉන්ධන මිල දරුණු විදිහට වැඩි නොවෙන්න ඒකත් හේතුවක් වුණා. ඒත් දැන් හූති කැරලිකරුවන් ඉරාකයේ ඉන්න ඉරාන හිතවාදී සටන් කණ්ඩායම් එක්ක එකතු වෙලා සෞදියේ ඉන්ධන නලමාර්ග පිරිපහදු ඉන්ධන පහසුකම් වලට පහර දෙමින් බාබ් අල්මන්දාබ් සමුද්‍ර සන්ධිය සෞදි නෞකාවලට තානම් කරලා තියෙනවා. මේ හරහා ඉන්ධන සැපේම තව තවත් අඩුවෙනවා. මැද පෙරදිග කලාපයේ ඊශ්‍රායලය විසින් ලෙබනනය පලස්තීනය සහ ඉරානයට එරෙහිවත් ඇමරිකාව ඉරානයට එරෙහිවත් ඉරානය ඇමරිකාව ඊශ්‍රායලය සහ යුක්‍රේනයට එරෙහිවත් සෞදි අරාබිය හූති කැරලිකරුවන්ට සහ ඉරාකයට එරෙහිවත් විදියට දරුණු යුද ගැටුමක් නිර්මාණය වී තියෙනවා. මුළු ලෝකයේම ප්‍රධානම බලශක්ති මූලාශ්‍රය වන මැද පෙරදිග කලාපයේ වර්ධනය වන මේ ඉතාම සංකීර්ණ යුදමය තත්ත්වය යුක්‍රේනය විසින් තව තවත් සංකීර්ණත්වයට පත් කරලා තියෙනවා තුන්වන ලෝක යුද්ධය ආරම්භ වුණාද කියලා හිතන තරමට.